ඔක්කේ තියෙන දේ හරි අරන් දීලා උදව් කරලි වෙලා රෙද්දයත් වේදන් යන පුජ්‍යලෝ ඉන්නේ දකුණේ. ඒ තරම් හිත හොඳ, ඒ තරම් අවංක, ඒ තරම් පරාර්ථකාමී හිතක් තියෙන මිරිස්ගොල්ලෝ ඉන්නේ දකුණේ. ඒක නෑ කියලා කියන කාටවත් බෑ. ඔයලා මක්ක දෙඩුවත් දකුණ කියන්නේ ලෝකයක්. හරි? ඔය ප්‍රාදේශීය ව්‍යවහාරේන වචනයක් ටයක් අල්ලගෙන දකුණේ උන්ට කෝචොක් දැම්මට ඔය පොස් කියලා කියන කට්ටිය උන් වැඩි හරියක් එහෙම කරන්නේ මොකටද දන්නවද? උන්ගේ තියෙන ඉරිසියාවට. දකුණ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. දකුණ කියන්නේ ලෝකෙම හොල්ලපු ජාතියක් නිර්මාණය වෙච්ච ජීවත් වෙච්ච අදටත් ඉන්න ප්‍රදේශයක්. හાર્ට් එකේ හදවතේ ගැඹුරුම තැනින් මිනිස්සු ආශ්‍රය කරලා ඒ මිනිස්සුන්ට සාධාරණයක් වෙනවා දකින්න කැමැත්තෙන් සියලු දේ කැප කරලා ඉවල උදව් කරන්න පුළුවන් ජාතිය චරිතයක් ඉන්නේ දකුණේ. ඒක පැහැදිලිවම කියන්න ඕන. අන්න එහෙම ජාතියක් එහෙම නිර්මාණය වෙලා ඉතිහාසයේ ගොඩක් බැලෑරුම් වැඩ කොටසක් කළා නිර්මාණය කරපු ප්‍රදේශයක් තමයි දකුණ. දකුණේ මිනිස්සු තමයි ලංකාව වාර්ග කීපයක් එක්සේසත් කරේ. ඒ වගේ විවිධ හැකියාවන් තියෙන ඒ වගේම අපේ තිබිච්ච සංස්කෘතික ලක්ෂණ අපිටම ආවේනික වෙච්ච භාෂාව කෑම වීම ගමන් බිමන් ජාති සම්බන්ධතාවයන් මා වෙච්ච දකුණේ කියන ඉතිහාසයක් අපිට තියෙනවා. අන්න ඒ අතින් අපි ශ්‍රේෂ්ඨ සිංහල දකුණේ කොල්ලෝ සහ කෙල්ලෝ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දකුණට ආවේනික වෙච්ච දකුණේ තියෙන විශේෂත්වයන් මොනවද කියලා බලන්න. මගේ තාත්තා මාතර. තාත්තගේ පරම්පරාවේ දන්න කියන සියලුම දෙනා මාතර කියන්නේ දකුණේ. අපේ අම්මත් ඒ වගේම තමයි. උන්දගේ පරම්පරාවත් එහෙමයි. ඕගොල්ලන්ට මතක ඇතිනේ කොරන්ටයින් කාලේ අල්ලපු රටේ කට්ටියට මේ ආර්ථික අපහසුතාව තිබුණාට කෑමෙන් බීමෙන් අපිට ගම්වල හිගයක් තිබුණේ නැහැ. අපේ වත්තේ පිටියේ හැම වේලකටම එකතු කරගන්න මොනවා හරි දෙයක් තියෙනවා. කෝස්, දෙල්, අල, බතල. ඒ වගේ විතරක් නෙමෙයි මේ දවස්වල කෑම වේලට සල්ලි දීලා ගන්න ඒවට වඩා පරිසරයෙන් එකතු කරගන්න පුළුවන් ගුණාත්මක බවින් වැඩි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකස් කරගන්න අවශ්‍ය කරන සියලු වටපිටාව මේ දකුණේ අපේ ගෙවල් වලට කීයබට තියෙනවා. පොඩක් වෙලක් කයිනර ගිහිල්ලා කල විටකට ඕ විටකට බැස්සොත් බලන්න මුකුණු වෙන්න, ගොටුකොළ, කාංකු, ඒ වගේ පලාකොළ ඉබේ නිකන් හැදිච්ච පලාකොළ. කොච්චර ගුණාත්මකද? ගුණද? නැචරල් පිරිසිදු. බලන්න ඉස්සෙල්ලාම කතර මුරුංගා. මේ කතර මුරුංගා කියන කොළ විතරක් නෙවෙයිනේ. කතර මුරුංගා මලත් ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම තමයි වට්ටක් අදලු, දඹල දලු, තේබු, කැරන්කොකු, මඤ්ඤොක් අදලු, අල වගේ මඤ්ඤොක් දලුත් අපි කන කොළ වගේ. ඒකට කොහිල වල අලක් තියෙනවා, දලුත් තියෙනවා. ඒ වගේම අලු කෙසෙල්, කෙසෙල් බඩ, කෙහෙල් මුව, ඒ වතුමිය කියන්නේ. ඒ වගේ දැන් කිරියල, ගහල, හොඬල, දණ්ඩිල, ඉන්නල, සාරණ, තම්පලා, නීවිති, තිබ්බටු, තරණබටු, වම්බටු, බණ්ඩක්ක, මිරිස්, කොච්චි, ගම්මිරිස්, බතලදලු වගේ එළවලු වර්ග, පලා වර්ග අපිට ඕන තරම් තියෙන අපේ ආහාරයට එකතු කරගන්න. අපි මේ නොකන දේවල් නෙවෙයි එකක්වත්. සියලු දේවල් ගුණාත්මක බවෙන් ඉබේ හැදෙන නැත්තම් වවා ගන්න පුළුවන්. ලංකාවේ ගොඩක් පැතිවලට වඩා හාල් නිෂ්පාදනය වෙන්නේ දකුණේ. අපේ අම්මගේ පැත්තේ කුඹුරු තියෙනවා. ඒ කුඹුරු අස්සොද්දන්නේ මාමලා ඒ කට්ටිය කරන්නේ. ඒ කට්ටිය කුඹුරු අස්සොද්දුවට පස්සේ අලුත් බත් කන්න කියලා අපිට කොටහක් හම්බ වෙනවා. ඒ වගේ නේද දකුණේ මිනිස්සු තව කිට්ටුපාත ගෙවල් වලට ඉන්නවනම් ඒ අලුත් බත් කන්නේ කියලා ඒ දෙන්න ඥාති වෙන්නම ඕනෙත් නැහැ. එහෙම මේ ගුණෙකුත් තියෙනවා. ඒ වගේම තමයි පළතුරු ගන්නකො. මේ අඹ, පේර, ජම්බු, වෙරළු, ලෝවි, කටුවනෝද, කෙසෙල් වර්ග කීපයක් තියෙනවා. ඒ වගේම වැලියනෝද, කාබරංක, රඹුටන්, මැංගුස්, ලාවුලු, පත්තක්ක නැත්තම් කොමඩු, කැකිරි, ඒ වගේම වැලවරක වගේ පළතුරු විතරක් නෙමෙයි. කැලෙන් හොයාගන්න පුළුවන් හිඹුවැටු, මොර, මාදන්, බෝවිටිය, මසං, පාලු, ඒ වගේ කැලෑපළු ඕන තරම් අපිට මෙහෙ හොයාගන්න පුළුවන්. ඒ gadu ගුඩ. අනිත් එක තමයි ඒකේ විශේෂත්වයක් තියෙනවා ඩොංක කියලා පළතුරක්. මේ ඩොංක කියන පළතුර තියෙන ලෝකෙම දකුණට විතරයි. දකුණෙත් ගාලු දිස්ත්‍රික්කේ තමයි මේ ඩොංක තියෙන්නේ. ඒක ස්පෙෂල්. ඒක ගාලට දකුණට විතරක් ආවෙනික වෙච්ච පළතුරක්. කාලා බලන්න කාලා ඇති ගොඩක් දෙනෙක්. ඉස්සර නම් ඒ විතරයි. ඒක දැන් කොළඹත් මම දැකලා තියෙනවා කාලා ඇති. සුපිරි පළතුරක් ඒක. ඒක තමයි රයිස් ඇන් කරි ගන්න. රයිස් ඇන් කරි ගත්තාම දැන් එක කෙනා රයිස් ඇන් කරි ගහුවට දකුණට ගහන රයිස් ඇන් කරි කවුරක් ජෙව්වේ නැහැ. කාලා ඇතින කට්ටිය. රතු කැකුළු බත් කඩේ. නැත්තම් මාතර බත් කඩේ. ඒක කෑවනම් දන්නෝ ඒකේ තියච්ච මාළු ඇඹුල් තියල්ලෙක් කොහොමද? කැකුළු හාලේ බතේ
කොහොමද? ඒවා බ්‍රෑන්ඩ් දකුණට විතරක් ඒවා අයි වෙන කොහෙටවත් බෑ. ඒ වගේම තමයි රොටි බලන්න. රොටි ගත්තාම පෝල් රොටි, පැණි රොටි. ඒ වගේම පොස් කෑමක් වෙලා කට්ටිය දඟලන ඔය ගිහිල්ලා කහන පොස්ම කෑමක් නේ. කොත්තු රොටි. ඔය කොත්තු රොටි නිෂ්පාදනය ආරම්භ වෙන්නේ දකුණෙන් තමයි. ඒ වගේම තමයි හාල්. මේ හාල් පිටි වලින් හදන කැවිලි වර්ගත් දකුණේට විශේෂයි. දකුණේ තමයි තියෙන්නේ. දකුණේ ගොඩක් හාල් පිටිත් එක්ක කරන කැවිලි පිළිත් එක්ක සම්බන්ධතාවය වැඩි. ගෙදර ඕනම උත්සව අවස්ථාවකදී අපි මේ කැවිලි පිළි ගමේ අවට කට්ටියත් එකතු වෙලා හදනවා. ඒක හදන්නේ තම තමන් දන්න දේ කරලා දීලි වෙලා පුදුමාකාර කණ්ඩායම් හැංගීමක් කට්ටියත් එකතු වෙලා ඒක වෙනම සංස්කෘතියක්. ගෙදරක පින්කමක් මණක් දානයක් මොනකට සූදානම් වෙනවා නම් ගමේම ඉන්න කට්ටිය තම තමන්ට පුළුවන් විදියට ඇවිල්ලි වෙලා ඒ ගෙදර උදව් කරලා දෙනවා. ඉතින් එහෙම ගතියක් දකුණේ තියෙනවා. ඔයාලා පියසේන කහඳගමගේ මහත්තයාගේ අපේ ගමේ විත්ති කියන පොත බැලුවොත් නැත්නම් බලලා නැත්නම් බලපු කට්ටිය දන්නවා. බලු නැත්නම් හොයාගෙන බලන්න. අන්න ඒක කියලා තියෙනවා දකුණට ආවේනික වෙච්ච සංස්කෘතික මේව ආහාර වර්ග, ජීවන රටාවන්, ඒ වගේ සියලුම දේවල් ආපහු මතක් කරගන්නත් පුළුවන්. දන්න කට්ටියට නැති කට්ටියට ඉගෙන ගන්නත් පුළුවන්. ඒ අපේ දකුණට ආවේනික වෙච්ච දකුණේ සම්ප්‍රදායන් මොනවද කියන එක. ඒ වගේ දැන් බත්, පලා, එළවලු, පළතුරු එහෙම ගියාම ඊළඟට මාළු වරන් බලන්න. බෙන්තනින් පටන් ගත්තම බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, දොඩන්දුව, රත්ගම, ගාල්ල, මාගාල්ල, උණවටුන, අහංගම, වැලිගම, මිරිස්ස, මාතර, තංගල්ල, ඒ වගේම රැකව, අම්බලන්තොට මාළු දීවර කර්මාන්තේ. ලංකාවේ දකුණු පළාතේ ඒ කොන ඉඳලා මේ කොනටම දීවර කර්මාන්තේ දීවර වරයන් තියෙනවා. ඒ වගේ තමයි දකුණු පළාතේ දීවර කර්මාන්තය කරන ගොවියෝම දීවරයෝම තමයි දකුණට වාරකම් කාලට නැගෙනහිර පළාතට ගිහිල්ලි වල නැගෙනහිර පළාතේ තියෙන දීවර කර්මාන්ත වල යෙදෙන්නේ මේ වැඩි හරියක් දකුණු කට්ටිය. මේ ලංකාවේ ඉස්සෙල්ලම කැම රෙසිපි හදලා දුන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගාල්ලේ මොඩල් දුවේ. උපාලි ගිනිවැල්ලේ ඔරුවක ගිහිල්ලා කැම කාපු රෙසිපිය මොනවද කෑවේ? බලමාළුයි, පොල් සම්බෝලේ, සම්බහලේ බතුයි. ඒ වගේම ජින්නක් එකතු වෙලා මඩොල් දිය කරපු වගාව. ඒ ඉතිහාසයේ සිද්ධි චිත්‍රයට නැගුවේ මේ මාර්ටින් වික්‍රමසිංහ කියන මහා ප්‍රඥා. එතුමා දැනුම් ගබඩාවක්. ඉතින් ඒ වගේ පුද්ගලයෝ නිර්මාණය වුණේ දකුණේ. ඒ වගේ තාප ඕන තරම් කියන්න ගොඩාක් චරිතක ඉන්නෝ දකුණේ දකුණේ ඉපදිලා දකුණේ හැදිලා වැඩිලා දකුණේ නම ලෝකෙට ගෙනිච්ච චරිත. ගිහිසා පැවිදි දෙපක්ෂෙම දකුණේ ඔය මූදු ප්‍රදේශයෙන් අපි කතා කරේ. දකුණෙන් ඇතුළට යනකොට ඉමදුව, කණංකේ, නෙළුව, තවලම, උඩුගම, දෙනියාය, දෙල්ලව, සිංහරාජ මායිමේ තියෙන. ඒ වගේ මෙදේරි පිටිය, ලංකගම, එතනින් ගියාම මාතර දිස්ත්‍රික්කේ යටියන, හක්මන, වලස්මුල්ල, අකුරැස්ස, ඌරුබොක්ක, කඹුරුගමු, තොට රන්න, තංගල්ල, වීරකැටිය මේ වගේ පළාත් ඉබේ හැදෙන සහ පැල කරගත හැකි භවභෝග කොළ පලා ಜಾති ආහාර වර්ග නම් එමටයි. ඉතින් ඒ වගේ තමයි මේ ඉස්ස පොකිරිස්ස බෙල්ලෝ කකුලෝ දැල්ලෝ බූවල්ලෝ වගේ තියෙන নানা ප්‍රකාර සීෆුඩ් වර්ග ඩෙවල් කරලා ග්‍රිල් කරලා අරව කරලා මේව කරලා මොන විදිහට අල්ලපු රටේ හැදුවත් 3-5 ගොරක සියඹු රටයක් එක්ක දකුණටම ආවෙනික වෙච්ච මාළු හොද්ද, කරවල හොද්ද, බැදුම, ඒ වගේම මාළු වලින් ජාඩි දෑම, ඒ වගේම ඇඹුල්ටිය, මාතර ඇඹුල්ටිය කිව්වහම ඒක බ්‍රෑන්ඩ් එක නෙමෙයි නේම් එකක්. ඉතින් ඔය වගේ කෑම වල රස අරවටද රස මේවද රස කියන එක කාපු අය පැහැදිලිවම දන්නවා. ඉතින් රස විතරක් නෙමෙයි මේවා තියෙන ගුණ. ඔය මාළු කිසිම දෙයකට අයිස් ගහලවක්වත් වෙන රසායනික ද්‍රව්‍යයක්වත් යොදලා නැහැ. ඒවා කෙලින්ම ස්වාභාවික මූදෙන් කෙලින්ම එන මාළු ඔරිජිනල් සීෆුඩ් ෆ්‍රෙෂ්. මේ දකුණේ ආහාර සංස්කෘතිය ගැන කියනකොට නොකියම් බැරි කතාවක් තමයි පොල්. මේ පොල් කියන්නේ මං හිතන විදිහට ওই පොල් ත්‍රිකෝණේ ඉන්න කට්ටියවක්වත් මේ දකුණේ තරම් පොල් මේ කැමරට එකතු කරගන්නේ නැහැ. දකුණේ කට්ටිය පොල් නිතරම තමන්ගේ ආහාර වේලේ අතුරුපසටත් කැමරටත් ගොඩ දෙයකට පාවිච්චි කරනවා. පැණි දාලා පැණි පොල් වලින් හදන කෑම වර්ග තියෙන ගොඩක්. ඒ වගේම පොල් දෝසි හදනවා. පොල් වලින් දෝසි හදන්නේ. ඔගේ හැලප වගේ රස කැවිල්ල. ඔන්න වගේ පොල් ඩෙසර්ට් එකට නැත්නම් රස කැවිලි වලට පොල් භාවිතා කරනවා. ඒ වගේ තමයි පොල් නිකන් කනවා.
පොල් නිකන් කනවා ගාගෙන කනවා. පොල් නිකන් කන්නේ ඕනම අල જાතියක් එක්ක අපි පොල් කනවා. එතකොට ඇට જાති, මුං ඇට, කවුපි ඇට, කඩල ඇට ඒවත් එක්කම පොල් අපි භාවිතා කරනවා. ඒ වගේ තමයි. ඕනම අල જાතියක් එක්ක. ඒ වගේම කොස්, දෙල්, ඒ වගේම බලමාළු, ජාඩි, දැල්ලෝ, කකුලුවෝ, ඉස්සෝ වගේ ගොඩක් මාළු જાති උස්නයි. ඒ කියන්නේ උස්නින්ද මේ අපි මරාලා දාන්න වගේ පොඩි මරාලයක් අටවන්නනේ පරංගිය දෙල් ලංකාවට ගෙනල්ලා දින්නේ. සිංහලයාගේ බල බින්දින්න. හැබැයි ඉතින් අපි ඒවට අහුන්නේ අපිට පොල් තියෙන හින්දා. අපි සමගයට ආසන්න රටක්. ඉතින් ඇඟවල් උස්නයි. අපේ ශරීර උෂ්ණත්වය සාපේක්ෂව වැඩි. ඉතින් ඌට අමතක වුණා එහෙම වුණාට අපිට පොල් තියෙනවායි කියලා. ඔය පොල් වල තියෙන පුදුමාකාර ගුණයක්. මේ බලමාළුවෙක් පොල් කන්නේ ඒකයි. ඕනම උෂ්ණ කෑමක් පොල් හින්දා නියුට්‍රලයිස් වෙනවා. ඒ වගේම දෙයක් තමයි පොල් අපි කෑමක් සහ බීමක් හැටියට පාවිච්චි කරනනේ. පොල් කිරි කැඳ. ඒක දකුණේ ප්‍රසිද්ධ කෑමක්. පොල් කිරි කැඳ. ගොඩක් දිනෙක වැඩිපුර රැයට බොන්නේ පොල් කිරි කැඳ. ඔය වගේ දකුණට ආවෙන ගොඩාක් જાති ඉන්නවා. තලප හදන්නේ දකුණේ විතරයි. දකුණේ තම්මන්තට මාතර දිසා විතරයි. උඩට තියෙන ගාල්ලේ මේ තලප කෑමක් නැහැ. හේංගු විතනත් එක්කන් ආපු කෑම ආහාරයක් තමයි තලප කියන්නේ. කුරක්කන් තලප. ඒ වගේ ප්‍රසිද්ධ කෑම කතන්දර නම් ගොඩාක් තියෙන දකුණේ. ඒ වගේ නේද දකුණට ආවෙනක වෙච්ච තව ගොඩක් දේවල් තියෙනවා. කෑම විතරක් නෙමෙයි. මන්ත්‍ර සාත්‍තර සෞන්දර්ය කලා නිර්මාණ කිරීමද ඊළඟට අපි බලමු තව සංචාරක කර්මාන්තය ආරම්භ බලමු. මේ සංචාරක කර්මාන්තය නිසා ලෝකේම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන මේ සංචාරක කර්මාන්තය තුලින් ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙන සංචාරක වැඩිම ආකර්ෂණයක් තියෙන ලංකාව තැනක් තමයි උණුවටුන. මේ උණුවටුන කියලා කියන්නේ කොහෙද? දකුණේ තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි උණුවටුන විතරක් නෙමෙයි. හික්කඩුව, තංගල්ල, මිරිස්ස, මාතර, පොල්හේන මේ වගේ වෙරළ තීරයන් වල විදේශිකයන් අවුරුදු වර්ෂයකට දහස් ගණනක් ලක්ෂ ගණනක් ගැවසෙනවා. එයාලගේ ජනප්‍රිය නවාතැන් ඒවා. ඒ වගේ තමයි රූමස්සල, වගේ ජංගල් බීච් මේ වගේ තැන් වලට අවුරුද්දක් පාසා නොකොඩවා මේ අවස්ථිතිය විඳින්න මේවයි තියෙන පහසුකම් දකින්න මේ තියෙන පරිසරය විඳින්න මේකට පවුල් පිටින් ලෝකේ පුරා සංචාරක ඕන තරම් එනවා. ඒ වුණාම තවත් මේ සංචාරක ආකර්ෂණය ඉඳලා ගන්න තැනක් තමයි කොළඹ කුරුඳුවත්තරත් වඩා ඉදම් ගෙවල් මිල අධික තැනක් තියෙනවා. ඒ තමයි ගාල්ලේ කොටුව. ගාල්ලේ කොටුව ඇතුලේ තියෙන ගෙවල් ඉදම් බොහොම අධික මිල ගණන් වලට තමයි අලෙවි වෙන්නේ. ඒ වගේම තමයි ගාල්ලේ කොටුව වගේම ගාල්ලේ සමනල පාලම තවත් සංචාරක ආකර්ෂණ දිනා ගන්න මනරම් ස්ථානය. ඒ වගේ තමයි මාතර පරිදිව්ව, තාරකා කොටුව, මාතර කොටුව, ඒ වගේම හුම්මානි, වෙහෙරහේන, ඒ වගේ අවුරුකන්නල පන්සල, ඒ වගේම මුල්ගිරිගල, ඒ වගේ මාතර බෝධිය, බලපිටිය ගැත්තම් මාදුගඟ, කන්නెලිය, සිංහරාජ වසිවනාන්තර. මේ සිංහරාජ වසිවනාන්තරය කියලා කියන්නේ ඔයාලා දන්නවනේ ලෝක උරුමයක්. ලෝක උරුමයක් බවට මේ යුනෙස්කෝ විසින් ප්‍රකාශිතපත් කළා. ඒ වගේ තමයි අපිට ජාත්‍යන්තර ක්‍රීඩා පිටත් වෙන ගාල්ලේ. ඒ වගේ තමයි අපිට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් තියෙනවා. මේ ඩොමෙස්ටික් නැත්නම් රට ඇතුළ ගමන් කරන ගුවන්තොටුපළ දෙකක් තියෙනවා. වීරවිල සහ කොග්ගල. ඒ ගුවන් මාර්ග වුණාම අපිට නැව් මාර්ගයක් තියෙනවා. අපේ දකුණු පළාත හරහා අපිට වරායවන දෙකක් තියෙනවා. හම්බන්තොට වරායක් තියෙනවා, ගාල්ලේ වරායක් තියෙනවා. ඉතින් වරායක් තියෙනවා. ගුවන් තොටුපළවල් තියෙනවා. අපිට හයිවේ තියෙනවා. අපිට දුම්රිය මාර්ග තියෙනවා. අපිට තව සෙසු මාර්ග පද්ධතිය තියෙනවා. මේ වගේ විවිධ පහසුකම් අපිට දකුණට අපිට තියෙනවා. ලංකාව ජාත්‍යන්තරයට ගෙනියපු චරිත ගොඩාක් නිර්මාණය වෙලා තියෙනවා දකුණේ. මැලිබන් බිස්කට්, ඒ.ජී. හින්නියප්පුහාමි මේ මහත්තයා දකුණේ. ඒ වගේම ඩී සැම්සන් මහත්තයා DSI කම්පැනි දකුණේ. ජාත්‍යන්තර වෙළඳාම විතරක් නෙමෙයි ලෝකේ පළවෙනි ප්ලේන් හයිජැක් කරපු හාදයා ඉන්නෙත් දකුණේ. ඔයාලා ඒක දන්නවද? සේපාල ඒකනායක. ඒත් බෙන්තර ගඟෙන් එහා පොරක් තමයි. ලංකාවේ මේ රටේ කොහේ ගියත් දකුණ එකෙක් ඉන්නවා. මේ ලංකාවේ කොහේ ගිහිල්ලා බැලුවත් කොයි අස්සක වුණත්
දකුණ එකෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. අවුරුද්දට කොළඹ හිස් වෙනවා. හයිවේ එකේ පැය 2 පොලිමේ ඉන්න එළියට එන්න දෙන්නේ නැතුව. මොකද මේ දකුණ කට්ටිය ගම්බිම් වලට යනවා. ඒක තමයි ශ්‍රීපාදස්ථානයේ උඩටම ගිහිල්ලා බැලුවත් හෝටන් ප්ලේස් ගිහිල්ලා නුවර ගියත් අනුරාධපුරේ ගියත් පොළොන්නරුව ගියත් ආරුගම්බේ තිරුකුණාමලේ මඩකලපුව ඒ තරක් නේ යාපනයේ නාගදීපෙත් දකුණ එකෙක් ඉන්නවමයි. කයිමායේ ගාලු ගිහලා ඉක්ක දාලා මං ආවා. ඒ වගේම තමයි වෙන්දරගගෙන් එහාට ඇස්සරිච්ච පූස්පෙටි එකක් ජීන්න පෙයි කියලා තියෙනනේ. ඒවා නිකම්ම කියපු කීමක් නෙමෙයි. ඒවා ඒ මිනිස්සු ගැන අනිත් මිනිස්සු දැනගෙන කියපු දේවල්. ඒ වගේ තමයි මාතර යකඳුරු අහලා තියෙනනේ. පොඩි වෙන කපන්න, පොඩි වෙන කරන්න. යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රي මාතර දකුණේ. ඉතින් දකුණේ ඉපදෙන්න වාසනාව කරන්න ඕන. දකුණේ ජීවත් වෙන්න පින තියෙන්න ඕන. දකුණේ කොල්ලෙක් කිල්ලෙක් ලබන්නත් පින් කරලා තියෙන්න ඕන. එහෙමනම් පෙරම් පුරලා පින් කරලා දකුණු කොල්ලෝ ආශ්‍රය කරන, දකුණු කෙල්ලෝ ආශ්‍රය කරන, දකුණත් එක්ක සම්බන්ධතාවයන් තියාගන්න. ඔක්කේ තියෙන දේ හරි අරන් දීලා උදව් කරලි වෙලා රෙද්දයත් වේදන් යන පුජ්‍යලෝ ඉන්නේ දකුණේ. ඒ තරම් හිත හොඳ, ඒ තරම් අවංක, ඒ තරම් පරාර්ථකාමී හිතක් තියෙන මිත්ගුලෝ ඉන්නේ දකුණේ. ඒක නෑ කියලා කියන කාටවත් බෑ. ඒ මිනිස්සු ඒ තරම් ලෙන්ගතුයි හදවතින්ම තමයි ආශ්‍රය කරන්නේ. ඔහෙලා මක්ක දෙදුවත් දකුණ කියන රටක් විතරක් නෙමෙයි. දකුණ කියන්නේ ලෝකයක්. එච්චරයි.